අයිබෝන් යාළුවනේ සාමාන්‍යයෙන් මම හරි ආසයි මේ අපේ රජ කාලේ බිසෝවරු එතකොට රාජකුමාරිකාවෝ රජනයන් ලස්සන උනේ කොහොමද කියලා හොයන්න මං හරි ආසයි. මොකද ඒගොල්ලන් ගත්තොත් එහෙම හරිම ලස්සන අය. ඉතින් මම හරි ආසයි ඒගොල්ලන් කොහොමද ලස්සන උනේ කියලා හොයන්න. ඉතින් මං ඒක ගැන ඇත්තටම අධ්‍යයනය කරනවා හොයනවා මොනවද ඒගොල්ලන් පාවිච්චි කරේ මොන විදිහටද ඒගොල්ලන් රූපලාවන්‍ය සත්කාර කරේ කියන එක ගැන මං හරියට විස්තර හොයනවා ආසයි දැනගන්න. ඉතින් ඒ වගේ ටිප්ස් මම ඔයගොල්ලන්ට අරන් එනවා. ඉතින් ඒ වගේ මම එක වීඩියෝ එකක් ක්ලියෝපැට්‍රා රජුන ගැන අපි ලංකාවේ නොවුනත් මුළු ලෝකෙම පස්ක කරගත්තරු රජිනක්නේ ක්ලියෝපැට්‍රා කියන්නේ. ඉතින් එයාගේ වීඩියෝ එකකුත් මම මීට කලින් ගෙනාවා එයාගේ රහස් මොනවද කියලා. එතකොට දෙයක් තමයි අර කිරිවලින් නාන එක. ඇත්තට මේක මම හිතන්නේ මගේ වීඩියෝ එක බලපු කවුරුම හරි කරා නම් ඒක ඇත්තටම තමන්ට දැනෙනවා ඒක කොච්චර සනීපයක් දෙනවද කියලා. ඒ කියන්නේ මානසික සනීපයකුත් කායික සනීපයකුත් දෙකම ලැබෙනවා. අදත් මම එවැනි මට ගොඩාක් වැදගත් වෙන බියුටි ටිප් එකක් තමයි මම අදත් අරන් ආවේ. අද වීඩියෝ එකේ මම කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපේ මූණ පිරිසුදු කරගන්නවා අය ක්ලෙන්ස කරලා එතකොට ස්ක්‍රබ් කරලා හොඳට පිරිසිදු කරගන්නවා. හැබැයි අපි මුළු ශරීරයම පිරිසිදු කරගන්නවාද ඒ විදිහට? නෑ නේද? ඉතින් මේ අපේ මුළු ශරීරයේම මේ අපේ මේ සම පිරිසිදු කරගන්න මාසෙකට සැරයක් හරි උත්සාහ කරන්න ඕනේ. මොකද මේ ක්‍රම අපේ රජ කාලේ රජනියන් ගොඩක් වෙලාවට මේ ක්‍රම භාවිතා කරලා තියෙනවා. ඉතින් අපිටත් පුළුවන් මේවා භාවිතා කරන්න. ඒගොල්ලන් මේ විදියට සම පිරිසිදු කරගන්න එක, හිස කෙස් පිරිසිදු කරගන්න එක කරලා තියෙනවා. මගේ මේ වීඩියෝ එක දකින්න බලන්න ඔයා උත්සාහ කරලා බලන්න මේක කරන්න. ඇත්තටම අපේ හැම ඉතාම හොඳින් පිරිසිදු කරගන්න පුළුවන් ක්‍රමයක්. මේක භාවිතා කරන්න ලොකු වේදමක් මේකට යන්නේ නැහැ. ඇත්තටම හරිම වටින ටිප්ස් තමයි මම ගොඩක් වෙලාවට අරන් එන්නේ. ඉතින් අද නම් ඔයා මගේ වීඩියෝ එකක් බලන පළවෙනි වතාව මගේ පරණ වීඩියෝස් ටිකත් බලන්න. මොකද ඔයාට ගොඩාක් වටින දේවල් ගන්න තියෙනවා. ඉතින් අද වීඩියෝ එකට එහෙනම් යමු. කොහොමද අපි අපේ සම පිරිසිදු කරගන්නේ ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කරන. හැමෝම දන්නවා මූණ පිරිසිදු කරන්නේ කොහොමද කියලා නම් දන්නවා. අපි අර තියෙන ස්වභාවික ද්‍රව්‍ය හෝ නැත්නම් ක්ලෙන්සර් ස්ක්‍රබ්ස් වර්ග පාවිච්චි කරලා සාමාන්‍යයෙන් දන්නවා මොන පිරිසිදු කරන්න. ඉතින් මුළු ශරීරයේම තියෙන මේ සම පිරිසිදු කරගන්න විදිය තමයි මම අද අරන් ආවේ. ඉතින් මේක මාසෙකට එක සැරයක් කරන්න පුළුවන් නම් හරිම වැදගත්. අපි සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ පොඩි කාලේ එහෙම අපි ලෙඩ වුණොත් එහෙම කොළ තම්බලා අපි නාවන ක්‍රම එහෙම අපේ අම්මලා අපේ ආතම්මලා භාවිතා කරලා තියෙනවා. ඉතින් අපිට ලෙඩ වුණාම එහෙම කොළ වර්ග බෙහෙත් වර්ග තම්බලා අපි නාවනවා කියන්නේ ඒකෙන් ලොකු වටිනාකමක් ලොකු ඖෂධීය ගුණයක් අපිට ලැබෙනවානේ. ඉතින් ඒකම තමයි ඒහා සමානම තමයි මේ කරන ක්‍රමයක්. ඇත්තට මේකෙන් ලොකු වැදගත්කමක් වටිනාකමක් අපිට ලැබෙනවා. එක පැත්තකින් අපේ හැමේ තියෙන රෝග සුවපත් කිරීමේ හැකියාව තියෙනවා. හැම පිරිසිදු කරනවත් එක්කම ඒ වගේම හැම දීප්තිමත් කරන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම ඇත්තටම අපිට හරිම වැදගත්. මාසෙකට සැරයක් මෙන්න මේක කරන්න. ඔයාලට පුළුවන් කොකුම් පොතු, අමු කහ, වෙනිවැල්, කොහොඹ කොළ මේ ටික හොඳට තම්බන්න. ලොකු මුට්ටියක දාලා තම්බන්න. තම්බලා ඊට පස්සේ මේ වතුර ටික නිවෙන් හැරලා බකට් එකකට දාගන්න. සාමාන්‍ය විදිහට ඔයා නාලා කියන්නේ සාමාන්‍ය විදිහට සබන් ගාලා අතුල්ලලා එහෙම නාලා නාලා ඉවර වෙලා අන්තිමටම මෙන්න මේ වතුර බකට් එකෙන් කප් එකක් භාවිතා කරලා කෝප්පයක් භාවිතා කරලා වතුර ටිකක් ඇඟට දාගන්න. මුලින්ම මුළු ඇඟම හොඳට තෙමෙන විදිහට දාගන්න. ඊට පස්සේ සාමාන්‍ය විදිහට නිකන් අතින් මේක අර හොඳට ඇබ්සෝබ් වෙන විදිහට හැමට උරා ගන්න විදිහට පොඩි ඇතිලීමක් කරන් නිකන් මසාජ් කරනවා වගේ කරන්න. අර නිකන් අර අපි අතුල්ලනවා කියන්නේ මේක ටක් ගාලා උරා ගන්නවානේ. අර
අපි සාමාන්‍ය මසාජ් එකක් වගේ මෙන්න කරද්දී හැමට රත්වීමක් එක්ක හැම උරා ගැනීමක් සිද්ධ වෙනවානේ. ඉතින් ඒකම තමයි. ඉතින් සාමාන්‍ය විදිහට මේ මොන හරි මේ උපකරණයකින් අතුල්ලන්න කියන එක නෙමෙයි, තමන්ගේ අත් දෙකෙන් හැම පොඩි ඇතිල්ලීමක් කරන්න. ඊට පස්සේ ඔයා ආපෞසරයක් බකට් එකේ තියෙන අනිත් ඉතුරු වතුර භාගේ හොඳට ඇඟට දාගන්න. ඒක දාගෙන විනාඩියක් දෙකක් විතර එහෙම ඉන්න හැරලා ආයෙ සබන් දාලා හොදන්නේ මොකුත් නැහැ. එහෙමම ඔයා ටවල් එකකින් පිහිද ගන්න. ඒ කියන්නේ අර ඒ ඖෂධ ගුණය අපේ හැමට උරා ගැනීමට තියාගෙන ඉන්න එක තමයි කරන්නේ. එහෙම නැතුම් ඒ ටිකත් අවසාන වතුර ටිකක් දාලා ආපහු සෝදා ගැනීමක් කරන්නේ නැහැ. ඉතින් මේක මාසෙකට සැරයක් කරලා බලන්න ඇත්තටම හරියම වටිනවා. වගේ තියෙනවා නම් හැමේ නොයෙකුත් ලෙඩ රෝග ඒව සුවපත් කර ගැනීමේ හැකියාවක තියෙනවා. ඇත්තටම වටිනවා. ස්වභාවික ක්‍රම පාවිච්චි කරනවා කියන්නේ ගොඩාක් ලස්සනට ඉන්න පුළුවන්. දැන් අපි බැලුවොත් මේ අපේ රජ කාලේ මේ බිසෝවරු කුමාරිකාවෝ මෙච්චර ලස්සනට හිටියේ කොහොමදනේ? ඒ වගේ කෙමිකල්ස් ට්‍රීට්මන්ට් තිබුණේ නැහැ නේද? ඉතින් ඒගොල්ලන් මෙන්න මේවා තමයි පාවිච්චි කරේ ඉතින් ලස්සන වෙන්න. ඉතින් මේක කරලා බලන්න ලොකු වෙනසක් වෙනවා. හැමේ නිරෝගීව ඉන්නවා කියන්නේ අපි මේ හැම නිරෝගීව තියනවා කියන්නේ ඔටෝමැටිකලි අපිව ලස්සනට පේනවා. අපිව දීප්තිමත්ව පේනවා. ඉතින් වෙන ගොඩාක් දේවල් කරන්න ඕනේ නැහැ. ඉතින් නිරෝගී හැමක් තියාගන්න, ලස්සන පැහැපත් හැමක් තියාගන්න මේ වගේ ටිප්ස් භාවිතා කරන්න. මේකින් ඔයාට කිසිම හානියක් වෙන්නේ නැහැ. හැමට සෞඛ්‍ය සම්පන්න නිරෝගී සමක් ලැබෙන එක තමයි වෙන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම් ඔයාගේ හිස කෙස් කොහොමද ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කරලා පිරිසිදු කරගන්න කියන එක ගැන. එහෙනම් මගේ ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. හැමෝම ගොඩාක් ලස්සන වේවා. හැමෝටම සුබම වේවා. යහපතක්ම වේවා. හැමෝම සුවපත්ම වේවා. හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉතියට මට කමෙන්ට් කරන ලයික් කරන හැමෝටම ගොඩාක් ස්තුතියි. ආදරේ හැමෝටම අයත් හමු වෙමු අලුත් වීඩියෝ එකකින්. හැමෝටම good bye.